හායි ඔයාලට සුබම සුබ දවසක් වේවා. ඒ වගේම මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මැදින් පෝය දවස. විශේෂ සිදුවීම් රාශියක් එක්ක වෙච්ච පෝය දවසක් තමයි මැදින් පෝය දවස. ඉතින් මගේ ජීවිතේ මගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා හැම මාසෙකටම මොකක් හරි පිනක් කරගන්න එක. ඒ වගේම එක දවසක මොකක් හරි පොඩි පිනක් කරගන්න. ඉතින් අපි අද පෝය දවසේ යන්න හිතුවා මිහින්තලේ. ඉතින් මේ පේන්නේ ඇතින් කනදරාවැව තමයි. ඉතින් ලස්සනට කනදරාවැව පේනවා. හවස 6ට 6:00ට විතර අපිට වෙලා ගියා යන්න. හිතන් හිටියේ වෙන පන්සලකට යන්න. ඒකට යන්න බැරි වුණා. ඊට පස්සේ මිහින්තලේ යනවා කියලා හිතාගත්තා. ඉතින් අපි මිහින්තලේ ටික මිහින්තලේට ලං වුණා. කොහොම හරි අපි මිහින්තලේට යනකොට 7ටත් කිට්ටුයි. ඉතින් රෑ වෙච්ච හින්දා වීඩියෝත් කරුවලට තමයි පේන්නේ. ඔන්න ඔය විදියට ලස්සනට. උඩට පන්සල පේනවා. අපි හිමීට නැග්ගා ඊයත් මාත් එක්ක ගියා. ඉතින් රෑ වුණත් අපේ සුද්දෝ නම් සංචාරය කරන එක නම් අඩු කරන්නේ නැහැ. එයාලා තමයි අපිට රෑ වෙලා ගොඩක්ම හම්බුනේ. ඉතින් පන්සල ওই විදිහට තමයි පේන්නේ. අපි ඉස්සරහම චෛත්‍ය වන්දනා කරන්න නැග්ගා. හිමීට නැග්ගා. ඊට පස්සේ අපි මල් එහෙම තියලා චුට්ටක් චෛත්‍ය වටේ ඇවිත්තා. ඉතින් මගේ ජීවිතේ ප්‍රධාන මංගේ වෙන්නේ පින් කරන එක. මම ගොඩාක් ධර්මයට ආස කරන කෙනෙක්. ඉතින් ධර්මයේ තරම් මම ආස කරන දෙයක් තවත් නැති තරම්. මම දහම් පාසල් ගුරුවරයෙකුත් වෙනවා. ඉතින් ඒකත් මම හරි ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උඩට ලස්සනට අවට පේන්නේ. දැන් මිහිඳු මහසෑයත් හැදුනට පස්සේ තවත් චෛත්‍යයක් හැදුණානේ. ඒ හින්දා චෛත්‍ය දෙකම එක ළඟ තියෙන හින්දා ලස්සනට තියෙනවා. ඉතින් උඩ අපි ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. හරියට රෑ වෙලා හින්දා දැන් 7:00ට විතර ඇති. මේ පැත්තේ ටිකක් රෑ වෙනකොට අලියෝ එනවනේ. ඒ හින්දා අපි ගමට අලියෝ එන හින්දා අපි කලින්ම යන්න ඕනි කියලාත් හිතුණා. ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා අපි යන්න කියලා තමයි තීරණය කරේ. දු ගොඩක් වෙලා ඉන්නත් බෑ. ඒ හින්දා ඔය විදිහට චෛත්‍ය දෙක ලස්සනට පේනවා. ඉතින් අපි මල් තියලා මේ ටිකක් වෙලා ඉඳලා බහින්න කියලා තමයි ලෑස්තිනේ. ඉතින් අපි ජීවිතේ විඳිනවා වගේම අපේ ජීවිතේ කවදා හරි අපි හැමදේම දාලා යන දවසකුත් එනවනේ. ඉතින් ඒ යන දවසට අපි මේ හම්බ කරන කිසි දෙයක් අරන් යන්නේ නැහැනේ. ඒවට අරන් යන එකම දේ තමයි අපි කරන පින් කුසල්. ඉතින් අපි මේ දේවල් රැස් කරගන්න එපාය. මගේ නම් ජීවිතේ අංක එක තමයි පින් කරන්නේ. ඉතින් ඔය වගේ මම අයියත් එක්ක හැමදාම වගේ පොය දවසට කොහේ හරි යනවා. ඒක මගේ ජීවිතේ එක අංගයක්. හඳත් හරියට ලස්සනට පායලා තිබ්බා. ඉතින් අපි ලස්සනත් බල ටික බැහැගත්තා. පල්ලෙහාට බහිනකොට ගලත් ඈතට ලස්සනට පේනවා. මිහින්තලේ ගලත්. ඉතින් ගලේ නගින්න අපි ගියේ නැහැ. හේතුව රෑ වෙලා නිසා පේන්නෙත් නැහැ. ඒ හින්දා ඉතින් මම ඔයාලට කියන්නේ අපි ජීවිතේ විඳිනවා වගේම සල්ලි හම්බ කරනවා වගේම ධර්මයේ හැසිරෙන්නත් අමතක කරන්න එපා. ඒකත් අපේ ජීවිතේට ගත යුතුම දෙයක්. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතෙනවා නම් ඔයාලා මාව subscribe කරලා කමෙන්ට් කරලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න උත්සාහ කරනවා. ඔයාලා හැමෝටම